හොඳයි යහළුවනේ. ඔන්න අදත් වීඩියෝ එකක් අරගෙන ආවා එදා වේල YouTube channel එකේ. මේකත් කෑෂ් ගේම් එක සම්බන්ධවයි. ඉතින් යාළුවනේ තාමත් ඔයාලා මගේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා එකතු වෙන්න. වීඩියෝ එක හොඳයිද නැද්ද කියලා අහලා තීරණය කරන්න. මගක් අහලා නවත්තන්න එපා. මොකද ඔයාලගේ විනින් එක අනිවාර්යෙන් වැඩි කරගන්න පුළුවන් විදි විතරයි මම කියන්නේ. මට මොකද මේකට වීඩියෝ දාන්න බෑ. මොකද වීඩියෝ දාපුවම කොපිරයිට් වදින ප්‍රශ්නයක් නිසා මගේ channel එක නැති වෙලා තියෙනවා. ඉතින් මේ අලුතෙන් channel එකක් හදලා තමයි මම මේ කරගෙන යන්නේ. එහෙනම් අපි යමු වීඩියෝ එකට. එදා වේල YouTube channel එක දැම්ම subscribe කරන්න. හොඳයි නේ. ඔයා රුපියල් 5000ක් කෑෂ් ගේම් එක දැම්ම කියලා හිතන්නකෝ. රුපියල් 5000ක් දාලා. දැන් ඔයා රුපියල් 5000ක් දාලා තියෙනවා. හැබැයි ඔයා මෙහෙම හිතන්න. ඔයා දැන් රුපියල් 5000 දාලා තියෙනවා. මුලින්ම ඔයා හිතන්න ඔයා මාසෙට පඩිය ගන්න කීයද කියලා. මාසෙක පඩිය. සාමාන්‍ය අපේ රටේ සාමාන්‍ය රස්සාව කරන මිනිස්සුගේ පඩිය රුපියල් 50000 60000 75000 ලස්සේ සාමාන්‍යයන්නේ නේ. ලස්සයක් කියන්නේ රුපියල් 3300ක් වගේ තමයි වැටෙන්නේ දවසකට. තේරුණාද? රුපියල් 3300ක් වගේ තමයි ලස්සයක් ගන්න මිනිස්සුන්ට පඩිය වැටෙන්නේ. අපි රස්සාවක් කරනවා රස්සාවක් විදිහට මේක කරන්න ඕනේ දැන්. හොඳට මතක තියාගන්න. ඒතර ඔයා රුපියල් 5000ක් දාලා බෑ 3000ක් හොයන්න යන්න එපා. මුලින්මනේ මාස 3ක්වත් අඩු මේකේ කට්ටක් කන්න ඕනේ. තමන්ගේ account එක නිකන් grow කරගන්න වැඩි කරගන්න. මොකද ඔට්ටුවකට යන්න තමන්ගේ account එකේ balance එක තියෙන විදිය හොඳයි. රුපියල් 5000 නෙවෙයි ඕන රුපියල් 34000ක් තියෙනවා නම් ඔයාලට කිසි ප්‍රශ්නයක් නැතුව මාස දවසකට 5000ක් වල පාඩුවේ අයින් වෙලා ඉන්න පුළුවන්. අපි ආසාවත් එක්ක ඉපදෙන මිනිස්සු නිසා කවදාවත් ආසාවට යන්න එපා. මොකද අපි 99%ක්ම ආසාවෙන්ද කිලෝ ගන්නවා. ඈ 99%ක්ම ආසාවෙන්ද කිලෝ ගන්නවා. හොඳයි එහෙනම් මම මේ කියන දේ අහන්නකෝ. දැන් රුපියල් 3000ක් 3500 තමයි සාමාන්‍ය මිනිස්සුගේ පඩිය. අවමේ උපරිමේ තාම උපරිමේ අවමේනේ උපරිමේ. අපි හිතමු රුපියල් 2000ක් කියලා. සාමාන්‍ය මිනිස්සුගේ ඔෆිස් එක වැඩ කරන හරි මොන හරි වැඩක් කරන එකට සාමාන්‍යයෙන් 8-5 ජොබ් එකේ රුපියල් 2000යි පඩිය. මාසෙට 60යි. හරිද? ඔයා නිකන් දැන් හිතන්න රුපියල් 5000ක් දාලා තියෙනවා. රුපියල් 2000ක් හදන්න යන්නේ. හැබැයි මුලින් මාස 3ක් කට්ට කන්නම ඕනේ. මුලින් මාස 3ක් කට්ට කෑව කියන්නේ ඔයා අනිවාර්යෙන් දිනනවා. බැට් කරන්න එනකොට උදේ එන්න බැට් කරන්න. කෑෂ් ගේම් එක නම් ඔයා දැන් වැඩට යන මිනිස්සුනේ. ඔයා සාමාන්‍ය පාමාට නැගිටින්නකෝ. පාමාට තමයි ගේම් ඔන් වෙන්නේ. තේරුණාද? පාමාට ගේම් ඔන් වෙනවා කියන්නේ ඔයා මාමාට නැගිටලා රුපියල් 300ක් 400ක් හදන්න. කිසි ප්‍රශ්නයක් නැහැ. රුපියල් 400ක් රුපියල් 5000ක් දාලා 400ක් හදන්න පුළුවන්. හරිද? ඒක මාටින් ගේම ගැහුවත් කමක් නැහැ. මොකද දන්නවද? එකක් යනකොට එකක් වැඩි කරනවා. හොඳට මතක තියාගන්න අපිට ඔඩ් දෙකක් දීලා තියෙනවා. ඔඩ් දෙකටම බැට් කරන්න එපා. එක ඔඩ්ඩයක් විතර බැට් කරගෙන යන්න ඔඩ් දෙකටම බැට් කරන්න එපා. මොකද ඔයා බලන්න ඔයා පළවෙනි එකේ රුපියල් 100ක් දාලා ලොස් වෙනකොට ඔයා රුපියල් 200ක් ලොස් වෙනවා. මොකද ඔඩ් දෙකක් වැඩනේ. ඊළඟ එකත් ඔයා හිතන්නකෝ ඔයා රුපියල් 200 ගාන දාන විතර 400ක් ලොස් වෙනවා දෙවෙනි එකේ. ඒක ගැන හොඳට මතක තියාගන්න. එක ඔඩ් එකයි ඔයා දාන්නේ. හොඳට මතක තියාගන්න. කොච්චර මොනවා වුණත් එක ඔඩ් එකයි දාන්නේ. පළවෙනි එක ලොස් වුණා ඊට පස්සේ 200ක් දානවා. ඊළඟ එක ලොස් වුණ ගමන් මේ 300ක් දානවා. එහෙමයි යන්නේ. ඒ මොනවා වුණත් ඔඩ් තුනක් බලන්න. ඔඩ් තුනට පස්සේ ඔඩ් දාන්න එපා. හොඳට මතක තියාගන්න. ඔඩ් උපරිම ඔඩ් තුනයි දාන්න පුළුවන්. ඊට ඔඩ් තුනට පස්සේ ඔඩ් දාන්න එපා. මොකද ඔයාගේ ලොස් එක ගිහිල්ලා වැඩි. මොකද පළවෙනි එකේ 100යි දෙවෙනි එකේ 200යි 300යි ඊළඟ එක 300 තමයි 600ක්. ඔයාට 5000න් 600ක් ගියා කියන්නේ රුපියල් 4400යි ඉතුරු වෙන්නේ. ඒතර ඔයා මානසික වැටෙනවා. තේරුණාද? ඔයා මානසික වැටෙනවා. ඒ හොඳට මතක තියාගන්න. ඔයා පළවෙනි ඔඩ් එක 100ක් දැම්ම ගමන් ඊළඟ ඔඩ් එකට අනිවාර්යෙන් දාන්න 120ක් 130ක් වගේ දාන්න. හරිද? හොඳට මතක තියාගන්න 120 130 එහෙම යන්න. ඊළඟ එකට 150ක් කරන්න. එහෙම 20 20 වැඩි කරන්න කියන හරිය. ඊළඟ එක 200 එහෙම දාන්න යන්න එපා. උපරිම උදේට හදන්න ඕන රුපියල් 300ක් 350ක් හදාගන්න පුළුවන් කිසි ගින්නක් නැතුව. ඔයා ඊට පස්සේ වැඩ කරලා පාඩුවේ ඇවිල්ලා ආයෙත් හවසට රෑ 8ට 8:00ට ඇවිල්ලා නිකන් මාකට් එක බලලා රුපියල් 250ක් 300ක් හැදුවා හදන්න පුළුවන් නේ. මට බය වෙන්න දෙයක් නැහැ. උදේ රුපියල් 350ක් විතර හදලා තියෙනවා. දැන් රුපියල් 250ක් 300ක් හදලා කියන්නේ මාසෙ දවසට රුපියල් 700ක් විතර හොයලා නෝමල් එකේ. රුපියල් 700ක් විතර 700 වැඩි කරාම මාසෙට රුපියල් 20000කට වැඩි එනවනේ. අමතර ආදායමක් මං කියන්නේ. ඔයා පොලියට දීලා රුපියල් 5000 පොලියට දීලා ගන්න පුළුවන්ද? රුපියල් 20000ක් මාසෙට බෑනේ. 5000 පොලියට දීලා 20000ක් ගන්න බෑ.
ඒකින්ද මේක කරන්න පුළුවන් හොඳ ඉන්වෙස්ට් එකක් තමයි ඉවසීමෙන් ගේම ගහන්න ඕනේ. මොන දේ වුණත් පළවෙනි එක ලොස් වුණ ගමන් ඊළඟ එකට ඩබල් කරන්න එපා. 120ක් 130ක් රුපියල් 20ක් 30ක් වැඩි කරන්න. ඩබල් කරනවා කියලා 100ක් එතකොට දෙකේ එහෙම ගහන්න එපා. මොකද අනික එක බැට් එකක් විතරක් දාන්න යට බැට් එකට දානවනේ එකයි දාන්න උඩ එකට දාන්න එපා. එක බැට් එකක් දාන්න. මොකද ඔයා ලොස් වුණොත් ඔඩ් දෙකම ලොස් වුණොත් ඔයාට අමාරුයි. හරිද? ඔඩ් දෙකම ලොස් වුණොත් ඔයාට ගොඩක් අමාරු වෙනවා. ඔයාට මේ සාමාන්‍යයෙන් සල්ලි රුපියල් 1000ක් ලොස් වුණාට පස්සේ 1000 හදනවා කියන එක සෙල්ලමක් නෙමෙයි. ඒකින්ද හොඳට ඔට්ටු 5ක් 10ක් විතර බලලා බැට් එකක් දාන්න ඕනේ. අනික හොඳට මතක තියාගන්න ඔයා රුපියල් 100ක් දැම්මත් එකයි 120ක් දැම්මත් එකයි ඔයා ඒ ඔට්ටුව අල්ලන් ඉන්න එපා ගොඩක් දුර යනකම්. මතක තියාගන්න. ඔයා ඒ ඔට්ටුව 1.30න් 1.40න් ගලව ගන්න. හරිද? ඒ ඔට්ටුව 1.30න් 1.40න් ගලවලා ඔට්ටු ඔයා හිතන්න ඔට්ටුවක් දානවා 1.30න් 1.40න් ගාන රුපියල් 40ක් විතර 30ක් විතර එනවා. ඒක තියාගෙන ඔට්ටු 3ක් විතර බලලා ආයෙ එකක් දානවා. ඒක 1.20න් ගලවනවා. ඔයාට ඒතකොට රුපියල් 50ක් 60ක් ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ එහෙම රුපියල් 100ක් විතර හදාගන්න. ඒ 100 හදාගෙන ඒ 100 බැට් එකට දාලා දෙකක් යන්නේ දෙන්න. තේරුණාද? ඒ ඔඩ් එක දෙකක් යන එකට දාගෙන වගේ ඉන්න. සමහරට ඒක ලොස් වෙන්න පුළුවන්. ලොස් වුණාට අවුලක් නැහැ. මොකද ඔයා ලොස් එක නෙමෙයි දාන්නේ. ඔයාගේ ප්‍රොෆිට් එකේ රුපියල් 100 තමයි දාලා තියෙන්නේ. එහෙම වුණොත් ඔයාට ලොස් එකක් වෙන්නේ නැහැ. හරිද? ඒ ප්‍රොෆිට් එකේ 100 හරි 100ක් විතර හදලා තමයි ඔඩ් එක දාන්නේ. මම මේ කියන්නේ කැෂ් ගේම් එක ගැන. හරිද? ඔඩ් එක දෙකට යනකම් හරි අල්ලන් ඉන්න පුළුවන් එකට. මොකද ප්‍රොෆිට් එකනේ එක ගියා. පෙරදුනොත් අවුලක් නැහැ. මොකද ඔයාගේ දාපු 5000 කැරලා බැලන්ස් එක තියෙනවා. ඔයාට ඒ දාපු 5000 තියෙනවා. එයා ප්‍රොෆිට් එකෙන් තමයි ගහලා තියෙන්නේ. ඊටත් බැරිලත් අපි ඒක ගියා ගේමුකෝ. ආපහු අර විදියටම 100ක් දාලා 30න් 20න් එහෙම ගලවනවා. ගලවලා රුපියල් 100ක් විතර හදා ගන්නවා. හැමතිස්සෙම මිනිස්සෙක් ලොස් වෙන්නේ නැහනේ නේ. හැමතිස්සෙම මිනිස්සෙක් ලොස් වෙනවා. ඊළඟ ප්‍රොෆිට් එක දානකොට ඒ රුපියල් 100 දානවා. ඒක දෙකෙන් ගලවනවා 200ක් ඇවිල්ලා තියෙනවා. හරිද? ඊ 200 ආවොත් ඔයා ආයෙ දාන්න ඕනේ රුපියල් 100යි. ඒක 1.20න් 1.30න් ගලව ගන්න. රුපියල් 300ක් 400ක් විතර නෝමල් එකේ හදා ගන්න විනාඩි 20ක් විතර ගියාට ප්‍රශ්නයක් නැහැ. රුපියල් 400ක් කවුරුවත් දෙන්නේ නැහැ විනාඩි 20කින්. හරිද? රුපියල් පැය භාගයකට රුපියල් 400ක් දෙන්නේ නැහැ එහෙම. රුපියල් 300ක හදා මාසෙට මේ උදේ හවස දෙකේ පේ කරලා මේ රුපියල් 20000ක් 30000ක් හදා ගන්න පුළුවන්. මම මේ කියන්නේ රුපියල් 5000ක් දාලා කරන අයට. මේක 5000 2000 3000 1000ක් 500ක් දාලා කරන්න යන්න එපා. 2000ක්වත් තියෙන්න ඕන. අඩුම තමයි මම මේ 5000 ටාගට් කරලා තියෙන්නේ. මනුස්සයට 5000ක් අතහැරලා දාන්න පුළුවන් වෙන්න ඕනේ. තමන්ගේ මාසේ පඩියෙන් රුපියල් 5000 අරගෙන දාන්න එපා. මොකද මේ මාසේ පඩියේ තමන් මොකක් හරි වෙන ආදායම් මාර්ගයෙන් එනවා නම් අවුලක් නැහැ. හැබැයි මේක ගොඩක් වෙනස් වෙනවා. තමන්ගේ ආදායම වෙන ප්‍රොෆිට් එකක් තියෙනවා නම් රුපියල් 30 40000ක් දාන්න පුළුවන් නම් උපරිම රුපියල් 50000ක් දාන්න පුළුවන් වල දවසට 5000ක් හොයලා කිසි ගින්නක් නැතුව ගෙදරටලා ඉන්න පුළුවන් විදිහට හදා ගන්න පුළුවන් මාකට් එක. මම ලයිව් පේ කරනවා. මට ලයිව් පේ කරන්න මේ දෙන්නේ නැහැ. මට YouTube channel එකෙන් දැන් මේ channel එකෙන් දාන්න බෑ ලයිව් පේ කරන එක. ඒත් මම subscribe කරගෙන ගමන් මම ලයිව් දෙනවා. මේ සිග්නල් මොනවද දෙන්නේ? ඔයාලගේ 5000 account එක අප් කරනවා කියන්නේ කිසි ගින්නක් නැතුව මාස 3ක් යද්දි රුපියල් 75000 ලස් එක account එකක් අප් කරලා දෙනවා. ලස්සන රුපියල් 5000 account එක මම කියන්නේ. ඒ account එක මාස 3ක් වගේ යද්දි රුපියල් ලස් එක account එකක් හරි ගස්සලා දෙනවා. ලස්සනට balance එකක් හදලා දෙනවා. ඔයාලට කිසිම ජොබ් එකක් කරන්න ඕනේ නැහැ. මාත් එක්ක එකතු වෙලා හිටියොත් කිසිම ජොබ් එකක් කරන්න ඕනේ නැහැ. දවසට 5000ක් වෙනවා කියන මාසෙට 1,50,000ක්. හරිද? 50000ම ජොලි කරලා රුපියල් 1000 වියදම 50000ක් ගෙදරට තියලා 50000ක් පොතේ දාගෙන 5000ක් 50000කින් ජොලි කරන්න පුළුවන් ජීවිතයක් හදලා දෙනවා කිසි ගින්නක් නැතුව. හැබැයි account එකේ රුපියල් 50000ක් 60000ක් තියෙනවා කියන්නේ කිසිම ගින්නක් නැහැ. මාත් එක්ක එකතු වෙලා හිටියොත් මම ඔයාලා ඔක්කොම ගොඩ දානවා. අනිවාර්යයෙන්ම. මම දැන් කරන්නේ මගේ account එකේ දැන්ට ලස්ස ගාණක් තියෙනවා. මම කිසි ප්‍රශ්නයක් නැහැ. දවසට 4000 වෙනවා 10000 වෙනවා. එහෙම පාඩුවේ මම වෙනවා රුපියල් 10000 කිව්ව කියන ලස්ස තුනක් මාසෙට කවුරුත් දෙන්නේ නැහැ නේ. කවුරුත් දෙනවද? දවසක ලිමිට් එකක් තියාගන්න. ඒ ලිමිට් එක ගැව්ව ඒ සල්ලි ටික ගත්තා. පාඩුවේ පොතට දාන්න ඕන ගාන විඩ්‍රෝ එක එහෙම කරා. තමන්ගේ වියදම සල්ලි ටික ගත්තා. එහෙම පාඩුවේ. ඒකයි මම කිව්වේ. මම ඒකයි කිව්වේ මාත් එක්ක එකතුලා හිටියොත් මම ගොඩ දානවම තමයි. ඒකින්ද මාත් එක්ක එකතුලා ඉන්න මම ලයිව් අනිවාර්යෙන් බැට් කරලා මම කට්ටිය මම ගොඩ දානවා. කිසි ප්‍රශ්නයක් නැහැ. මම WhatsApp group එකත් එක්ක මම අනිවාර්යෙන් නම්බර දෙනවා. මම subscribe ටික හරි ගිය ගමන් ඔය කිසි දවසක බය වෙන්න එපා. මාත් එක්ක එකතුලා හිටියොත් හැමෝම ගොඩ දානවා. ඒ කියන්නේ 5000 තියෙන එක මාස 3ක් යද්දි රුපියල් 75000ක වේ account එකක් හදලා එයාට මාසෙට 1,50,000ක විතර ගන්න විදිහට හදලා දෙනවම තමයි